හරිලා මේ කලින් ටර්ම් ටෙස්ට් එකට ඔයාලගේ මේ තියරි ආවරණය කරපු වීඩියෝ එක බලන්න ඇති කියලා මම හිතනවා මේ වෙද්දි. ඒකේ අභ්‍යාස විදිහට රචනා ප්‍රශ්න 8ක් දාලා තිබ්බා. ඒ රචනා ප්‍රශ්න 8න් පළවෙනි එක මම දාලා තිබ්බේ ප්‍රක්ෂිප්ත වලින්. ඒ ප්‍රක්ෂිප්ත ගැටලුව චුට්ටක් සාකච්ඡා කරලා මේ වීඩියෝ එකෙන් අපි. ඒක අපිට තියෙන ළමයි ක්‍රිකට් තරගයකදී පිටිකර පොළොව මට්ටමේ සිට මීටරයක් උසකදී පන්දුවකට පහර දී පන්දුව තිර සමග අංශක 30ක කෝණයක් සාධන දිශාවකට තප්පරෙන් මිනිත්තු 20කින් පිටෙන් ගිලිහේ. ඒ මොහොතේ පන්දු රකින්නකු නිශ්චලතාවයේ සිට තම චලිතය ආරම්භා හතරක තොරණයකින් පන්දු රැක ගැනීම සඳහා ඉදිරියට දිවෙයි. ਉਹ පොළවේ සිට 0.5 මීටර උසකදී පන්දු රැක ගනී නම් බාධා ප්‍රතිරෝධයෙන් උසලගා හැර පහත ගණනය කිරීම සිදු කරන්න කියලා තමයි ගාන කියන්නේ. ඒතර අපි ගැටලුවට ගියොත් ළමයි ගැටලුවට අදාළ රූපයක් ඇඳගෙන ඉමු අපි ඉස්සෙල්ලා. රූපයක් ඇඳගෙන ඉමු. ඒකේ තියෙන මෙන්න මේ වගේ සිදුවීම. පළවෙනි ප්‍රශ්නේ. තියෙන සිදුවීම ගත්තොත් ළමයි තියෙන්නේ අපිට බිම් මට්ටම දීලා තියෙනවා. බිම් මට්ටම දීලා තියෙනවා. පිතිකරුවෙක් සහ පන්දු යවන්නෙක්ගේ කතාවක් තියෙන්නේ. ඒතර ළමයි පිතිකරුවා පන්දුවට පහර එල්ල කරන්නේ රූපේ දීලා තියෙනවා පැහැදිලිවම. පොළවේ ඉඳලා මීටරයක උසකින් තමයි මේ පිතිකරුවා පන්දුවට පහර දෙන්නේ. මීටරයක උසකදී තමයි පන්දුවට පහර දීම පටන් ගන්නෙ. ඒ පන්දුවට ඒ පිතිකරුවා අංශක 30ක් ආනතව u ප්‍රවේගයක් අරන් දීලා තියෙනවා. අංශක 30ක් ආනතව u ප්‍රවේගයක් අරගෙන දීලා තියෙනවා. කාලයේ බිඳුවේදී. කාලයේ බිඳුවේදී. ඒතර මේක තමයි ප්‍රක්ෂේපණ මට්ටම. ඔය වගේ රූප සටහන අපිට ඕක මේ සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම. ඊට පස්සේ ගානේ කියනවා 30ක සාධන දෙක 20ක වේගෙන්ලු යවන්නේ. ප්‍රවේගෙ දීලා තියෙනවා ළමයි ඇත්තටම. 20ක ප්‍රවේගෙන්ලු පිටෙන් ගිලිහෙන්නේ. එහෙනම් මේක 20යි. අපි ඒකත් අන්තර්ගත කරගමු. ඊට පස්සේ කියන එම මොහොතේම පන්දු රකින්නකු නිශ්චලතාවයේ සිට තම චලිතය ආරම්භා හතරක තොරණෙන් පන්දුව රැගෙනීම ඉදිරියට දිවෙයි. ඔහු පොළවේ සිට 0.5 මීටර උසකදී පන්දුව රැක ගනියලු. ඒ කියන්නේ ළමයි ඇත්තටම මෙන්න මේ ප්‍රක්ෂිප්තය හරිද? මේ ප්‍රක්ෂිප්තය අපි පතේ ඇන්දෝතින් ළමයි. මෙයාගේ පතේ ඇන්දෝතින් අපි ඕක මෙහෙම ගිහිල්ලා මේ වගේ පරාවලයක ගිහිල්ලා ඔක 0.5 මීටර උසකදී අල්ල ගන්නවා කියන්නේ. හරිද? ඒතර 0.5 මීටර උසකදී අල්ල ගන්න කතන්දරේට අපි පොඩ්ඩක් රූප සටහන වැඩි දියුණු කරමු. ඒතර මේ වගේ සිද්ධියන් අඳින්න එන්නේ මට. ඒතර මෙන්න මෙතනදී තමයි පන්දුව නැවත රැක ගැනීම සිදුවන්නේ. පොළවේ සිට 0.5 මීටර උසකදී කියලා කියනවා. ඒතර මේ උස 0.5 මීටර විය යුතුයි. 0.5 මීටර විය යුතුයි. ඒතර මේ පැත්තේ හිටපු පන්දු රකින්න එයාට තව අපිට විස්තර ටිකක් දීලා තියෙනවා ළමයි ගානේ. ඒ පන්දු රකින්න නිකන් හිටියේ නෑ. යා නිශ්චලතාවයෙන් පටන් අරන් මේ කාලේ ඇතුළත දිවගෙන යනවනේ පන්දු රකින්න. ඒතර මෙන්න මෙහාට පන්දු රකින්නා දිවගෙන යීමක් සිදු වෙනවා. පන්දු රකින්නට අපිට දත්ත ටිකක් දීලා තියෙනවා ළමයිනේ. මෙයා නිශ්චලතාවයෙන් පටන් අරගෙන හරිද? නිශ්චලතාවයෙන් පටන් අරගෙන තප්පරයට මීටර 4ක තොරණකින් තමයි දිවගෙන එන්නේ. තප්පරයට වර්ග තප්පරයට මීටර 4ක තොරණකින් දිවගෙන එනවලු. හරිද? ඔය වගේ දත්ත සෙට් එකක් තමයි ළමයි අපිට ගන්න දීලා තියෙන්නේ. මුලින් අහනවා පොළොව මට්ටමේ සිට පන්දුව නගින උපරිම උස අහනවා. පොළොව මට්ටමේ ඉඳලා පන්දුව කොච්චර උපරිම උසකට යයිද කියලා අහනවා අපි. ඒතර පොළොව මට්ටමේ ඉඳලා කියන්නේ මෙතන ඉඳන් යන උපරිම උසනේ. අපි ඉස්සලා ප්‍රක්ෂිප්තයට උපරිම උස හොයමුකෝ. හරිද? මෙන්න මේ උපරිම උස හොයමු අපි. මේ උස හොයාගත්තා නම් පොළවේ සිට උස ලියා ගන්න එකේ හැට දෙයක් නෙමෙයි අපිට. මේ උස හොයාගත්තා නම් පොළවේ ඉඳලා උස හොයන එකේ හැටි දෙයක් නෙමෙයි. එහෙනම් මම මෙහෙම වැඩක් කරන්න. උපරිම උසෙක් චලිතයට චලිත සමීකරණයක් දාන්න.
මම දාන්නම් ළමයි උපරිම උසතෙක් චලිතයට අපි දාමු චලිත සමීකරණය. මම මෙතනදී තෝරගන්න ළමයි උපරිම උසතෙක් චලිතයට අවසාන ප්‍රවේගය දන්නවා කාලේනේ මට අදාළ නැති රාශිය v වර්ග u වර්ග 2s එකක් දාන්න. v වර්ගය සමානයි u වර්ගය ධන 2as කියන සූත්‍රය දාමු. එතකොට ළමයි අවසාන සිරස් ප්‍රවේගයේ බිඳුවක් වෙනවනේ. අපි හොඳටම දන්න කතන්දරයක් තමයි උපරිම උසේදී සිරස් ප්‍රවේගයේ ශුන්‍ය වීමක් සිද්ධ වෙනවා. හැබැයි තිරස් ප්‍රවේගයක් ඉතිරි වෙනවා. හරිද? මොකද මෙතන එන 20 cos 30 කියන තිරස් සංරචකය නොවෙනස්ව තියෙන්නේ බෑ. 20 cos 30ක් තිරසට ඉතිරි වෙනවා මෙතනදී. හැබැයි සිරස් එක බිඳුවේනේ. මම චලිත සමීකරණේ දාන්නේ සිරස්වනේ. එහෙනම් සිරස් අවසාන ප්‍රවේගය ශුන්‍ය වෙනවා. සිරස් ආරම්භකය වෙන්නේ ළමයි 20 sin 30නේ. මේ පැත්තටනේ විභේදනය කරන්න වෙන්නේ දැන් මේක. මේ ආරම්භක ප්‍රවේගය අපි විභේදනයක් කරගන්නවානේ සාමාන්‍යයෙන්. ඒතර මේකෙන් මෙහාට එනවා 20 cos 30 සංරචකය. මේ පැත්තට එන්නේ ළමයි 20 sin 30 සංරචකයක්නේ. 20 cos 30යි 20 sin 30යි. ඒතර ඇත්තටම සිරස් ආරම්භකයක වෙන්නේ 20 sin 30. ඒතර 20යි sin 30යි. ඒකේ වර්ගයක් ගන්න වෙනවා ළමයි. ඉහළට නිසා ගුරුත්වජ මන්දනය 10යි උපරිම උස දන්නේ නැත. ඒතර මේ ඍණ 20h මේ පැත්තේදී ධන 20h වෙනවා. 20 sin 30 කියන්නේ මේ sin 30 භාගයක් නිසා 10ක් නේ. 20 sin 30 කියන්නේ 10ක්. 10 වර්ගය කියන්නේ 100ක්. එහෙනම් ළමයි ඔයාලට උපරිම උසට එනවා 100 20ෙන් බෙදනවා කියන්නේ මීටර් 5ක්. ඒ කියන්නේ මෙයා මෙන්න මේ පොළොව මට්ටමේ ඉඳලා නෙමෙයි ප්‍රක්ෂේපණ මට්ටමේ ඉඳලා මීටර් 5ක් උඩට යනවා. අපෙන් අහලා තියෙන්නේ පොළොවේ ඉඳලා තියෙන උසනේ. එහෙනම් පොළොවේ සිට උපරිම උස අපි ලියුවොත් පොළොවේ සිට මුළු උස ලියුවොත් මට එනවා ළමයි මෙතන මීටරයක් තියෙනවා මේකත් එක්ක ඔක්කොම මීටර 6ක් එනවා. මීටර 6ක් කියලා එනවා. ඒතර පළවෙනි එකට පිළිතුර වෙන්නේ මීටර් 6ක් කියන පිළිතුර. මීටර් 6ක පිළිතුරක් තමයි. තේරුණානේ කතන්දරේ? හරිද? හරි. ඊට පස්සේ යන් අපි දෙවෙනි ගැටලුවට. දෙවෙනි කොටසට යන් ඒකේ දෙවෙනි කොටසේදී අපෙන් අහලා තියෙනවා මේ ටික දැන් සටහන් කරගන්නකො මං හිතන්නේ මේ විදිහවල මේවා try කරලා ඇති. try කරපුවා ටික දැන් ඉතින් හරි වැරදි බලා ගන්න. දැන් මේ ගානෙත් ළමයි මේ ගානේ වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න කියලා තිබ්බේ. ඒක නිසා සාමාන්‍ය ගානක් අපේ. වාත ප්‍රතිරෝධය නොසලකන්න කියන ගානක් නිසා සාමාන්‍ය ගාන. වැඩි හිතන්න දෙයක් නැති ගානක්. ඊට පස්සේ තියෙනවා ළමයි පන්දු රකින්නා විසින් පන්දුව රැක ගන්නා මොහොතේ තිරස් සහ සිරස් ප්‍රවේග සංරචක හොයන්නලු. පන්දු රකින්නා පන්දුව රැකගන්නේ මෙතනනේ. ඒතර මෙතනදී පන්දුවේ තිරස් සහ සිරස් සංරචක දෙක අහන්නේ. ඒ කියන්නේ මේ පැත්තට කොච්චරක ප්‍රවේගයක් ඉතිරි වෙලා ඇද්ද? සහ සිරස්ස පහළට කොච්චරක ප්‍රවේගයක් ඉතිරි වෙලා ඇද්ද කියලා අහන්නේ. ළමයි තිරස් සංරචකය ගැන වද වෙන්න දෙයක් නැහැ අපිට. හේතුව අපි දන්නවා ගුරුත්වජ ත්වරණය බලපාන්නේ පහළට. ගුරුත්වජ ත්වරණයේ බලපෑම තියෙන සම්පූර්ණයෙන් පහළට. හම්බුවක් නෙවෙයිනේ. සම්පූර්ණයෙන් පහළට. හැබැයි අපි දන්න කාරණාවක් තමයි ළමයි තිරස් පැත්තට මේ ත්වරණයක් නැහැ. ඒක නිසා තිරස් චලිතේ ඒකාකාර ප්‍රවේගයෙන් සිද්ධ වෙන චලිතයක් මේ වගේ තැනක. තිරස් චලිතය කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් සිද්ධ වෙන චලිතයන්නේ. එතකොට මෙන්න මේ 20 cos 30 කියන ආරම්භක තිරස් සංරචකයේ මොනවා කරත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ අවසාන මොහොතේ ඔය 20 cos 30 කියන සංරචකය ඉතිරි වෙනවා. ඒක නිසා ඇත්තටම තිරස් සංරචකේ නම් අපිට මේ වද වෙලා හොයන්න දෙයක් නැහැ. හරිද? දෙවෙනි කොටසේ තිරස් සංරචකේ ලොකුවට වද වෙන්න දෙයක් නැහැ අපිට. ඒක මම ඒක නිසා නෝමල්ම හොයන්නම්. පන්දුව රැක ගන්න වෙලාවේදී තිරස් සංරචකේ වෙන්නේ ළමයි
20 cos 30. අපි දන්නවා හැබැයි cos 30 කියන්නේ ළමයි මූල 3ට 2යිනේ. එහෙනම් 20 මේක මූල 3ට 2යි. 20 බෙදීම 2 කියන්නේ 10යි. අපිට ගානේ දීලා තියෙනවා මූල 3 සමානයි. මූල 3 සමාන 1.73යි ලෙස ගන්නවලු. ඒතර මෙතන සුළු නාම 10ක් එනවා. ඒතර 1.73ෙන් ගුණුනාම 17.3කට සුළු වෙනවා. ඒ කියන්නේ තිරස්සන් රචකයක් ඉතිරි වෙනවා 17.3ක. ඊට පස්සේ ළමයි අපෙන් අහනවා සිරස්සන් රචකය. සිරස්සන් රචකය නම් ගණනය කිරීමකින් හොයන්න වෙන්නේ අපිට. ඒක ගණනය කිරීමක් කරලම තමයි හොයන්න වෙන්නේ. එහෙනම් චලිත සමීකරණයකට යන්න වෙනවා. එහෙනම් මම ළමයි මුළු චලිතය සලකලා මෙන්න මේ මුළු චලිතය සලකලා චලිත සමීකරණයක් දානවා. හරිද? මුළු චලිතයට චලිත සමීකරණයක් දාන්න. ඒතර ඔයාලට මෙතනදී තේරෙන්න ඕනේ කරුණක් තමයි ළමයි ප්‍රක්ෂේපණ මට්ටමින් පහළට තමයි මේක වැටිලා තියෙන්නේ. නේ? ප්‍රක්ෂේපණ මට්ටමින් පහළට 0.5ක් වැටිලා තමයි තියෙන්නේ. මෙන්න ප්‍රක්ෂේපණ මට්ටම. ඒතර ඉඳන් 0.5ක් පහළට වැටිලා තියෙන්නේ. සෝරි 0.5ක් ඔව් පහළට වැටිලා තියෙන්නේ. මොකද මේ උස මීටරයයි. මේ ටික 0.5යි කියන්නේ මේ ටිකක් 0.5යිනේ. එන ඇත්තටම වෙලා තියෙන සමස්ත චලිතය ගත්තාම මීටර 0.5ක් පහළට වැටිලා තමයි තියෙන්නේ. තේරුණානේ කියන කතන්දරේ. එහෙනම් මුළු චලිතයට මම v හොයන්න දාන්නම්. කාලය දන්නේ නැති ප්‍රශ්නයක් ආයෙත් තියෙනවනේ. එහෙනම් v වර්ගය සමානයි u වර්ගය දන්න 2as දාන්න. මොකද අවසාන මේ මුළු චලිතයට කාලය දන්නේ නැති ප්‍රශ්නයක් ආයෙත් තියෙනවා. එහෙනම් මම දාන්නම් v වර්ගය සමානයි u වර්ගය දන්න 2as කියන සූත්‍රය. එතකොට ළමයිනේ මෙතනදී මේ සිරස්සන් රචකයේ දන්නේ මම මේක දැන් v කියලා තියාගන්නම්කෝ. v කියලා තියාගන්නම්කෝ. එතන මේ අවසාන ප්‍රවේගය මම දන්නේ නැහැ ඇත්තටම. ආරම්භක සිරස්සක තියෙන්නේ ළමයි උඩට 20 sin 30 කියන භාගය කියන 10ක්. මේක සුළු කරොත් 10ක් නෙන්නේ කලින්ත් අපි සුළු කරා. sin 30 කියන භාගයක් නේ. ඒතකොට ළමයිනේ ඇත්තට මෙතනින් එන්නේ 10ක් කියලා ගයක් නේ. ඒක තේරෙන්නේ නැති නේද? 10ක් නෙන්නේ මේක සුළු කරාම අපිට. ඒ වගේ යගයන් එන්නේ. ඒතර 10 වර්ගුණාම මෙතන 100ක් වෙනවා. 100ක් වෙනවා. හරි. චලි සමීකරණය දාදි දිශාවකුත් තියාගත්තා නම් තවත් වටිනවා. මං ඉහළට දැම්මේ. අන්න එතන මට අමතක වෙලා යන්නේ ගියේ දිශාව. මම නිතරම කියන එකත් දිශාව සටහන් කරන්න. නැත්නම් වරදින්න පුළුවන්. දැන් මටත් වරදින්න ඉඩ තිබ්බා මේක දැම්මේ නැත්තම්. හරිද? ඊට පස්සේ දරුවනේ මේක ඉහළට මම චලි සමීකරණය දාන්නේ. ඒතර පහළටනේ හැබැයි තොරණේ තියෙන්නේ. ඉහළට දාන නිසා ඍණ 10ක් වශයෙන් තමයි තොරණේ ආදේශ කරන්න වෙන්නේ. ඒ නිසා මන්දනය පහළට නම් තොරණයක් ඉහළට නම් මන්දනයක්නේ ඍණ. මන්දනය 10යි. අන්න දුරදාදි චුට්ටක් ප්‍රවේශම් වෙන්න හේතුව විස්ථාපනය දැන් මම මෙතනදී ඉහළට දාන්නේ. හැබැයි විස්ථාපනය වෙලා තියෙන්නේ පහළට. මම චලිත සමීකරණය දාන්නේ ඉහළට. හැබැයි විස්ථාපනය වෙලා තියෙන්නේ පහළට ළමයි. ඒතර විස්ථාපනයේ පහළට නිසා මේක ධන 0.5ක් නෙමෙයි ඍණ 0.5ක් විදිහට තමයි වැටෙන්නේ. 0.5 කියන්නේ භාගයනේ ළමයි. ඒක නිසා ඍණ භාගයක් විදිහට දාගන්න. ඒතර මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා මට v වර්ගයට එන්නේ ළමයි මූල 110ක් නේ දෙන්නේ. මේ ඍණ දනුනාම v වර්ගයට මං හිතන්නේ එන්නේ යන්නේ මූල 110. v වර්ගයට එන්නේ 110. මං හිතන්නේ අපිට 110ට සම්බන්ධ මොනවා හරි දීලා තියෙනවා. 1.1 කතන්දරයක් එහෙම දීලා තියෙනවා නේද? ඒතර 1.1 කතන්දරේ දීලා තියෙන මෙන්න මේ වැඩේ කරන්න නේද? මට පුළුවන් නේද ළමයිනේ මෙන්න මෙහෙම වැඩක් කරන්න. v වර්ගය කියන්නේ 110යි කියන්නේ 110 කියලානේ දීලා තියෙන්නේ. ඒතර දරුවනේ මෙන්න මෙහෙම දෙයක් කරහැගෙන නේද මට? මම 110 ලියන්නම් 1.1 ගුණ කිරීම 100 කියලා. එහෙනම් v කියන්නේ මූල 1.1 ගුණ කිරීම 10ක් වෙනවා. මූල 1.1 කියන්නේ කීයද කියලා අපි දන්නවා මොකද දීලා තියෙනවා ගානේ. මූල 1.1 1.05යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ දෙන 1.05 ගුණ කිරීම 10යි කියන අගය. එහෙනම් ළමයි v ට මට එනවා 10.5ක් කියලා අගය. තප්පරයට මීටර. එහෙනම් ඔන්න සිරස්සන් රචකයත් හෙව්වා. තිරස් එකත් හරි සිරස් එකත් හරි. මේක ඇවිල්ලා සිරස්සන් රචකය. පන්දුර එක ගන්න වෙලාවේදී සිරස්
සංරචකය. මේ ගණන් හදද්දී ෆුල් විනෝදයෙන් හදන්න ළමයි. හරිද? ඕනවට එපාට මේක මහා කරදරයන් කියලා ඒ ලෙවල් කරන්න එපා. එතකොට ඔයාලට මේක අමාරුයි පිහිටන්නේ. හරිද? ඒ ලෙවල් කියන එක පිහිටන්න ඕනේ සාමාන්‍යයෙන්. ඒක හැම එකටම පිහිටන්නේ නෑනේ. ඒ කියන්නේ මේක ආසාවෙන් කැමැත්තක් ඇතුව කරොත් වෙනම ආතල් දෙයක් තියෙන ඒ ලෙවල් කියන එක ඇතුලේ. හරිද? ඊගව කොටසට අපි යන්කෝ. ඊගව කොටසට අපි යන්න. ඊළඟ කොටස කියනවා ළමයි පන්දුව රැක ගන්නාගේ දෑතෙහි පන්දුව වැදෙන විට එහි ප්‍රවේගයේ විශාලත්වය සහ දිශාව. ප්‍රවේගයේ විශාලත්වයේ දිශාව යහනවා. මෙන්න මෙයා රැකගද්දි මේ යාගේ සම්ප්‍රේදීන පැත්ත ගෙන්නු යහන. එන රෝම ඉලක්කම් තුන ලොකු දෙයක් නෑ දෛශික සම්ප්‍රයුක්තය හොයන්න තියෙන අපිට. දැන් කලින් වීඩියෝ එකේ මම මේවා ඇත්තටම ලස්සන සාරාංශයක් ඔයාලට ගෙනල්ලා දුන්නා. හරිද? හොඳට බලා ගන්න මේවා. එතකොට පන්දුව රැක ගන්න මොහොතේදී මේ පන්දුවට ප්‍රවේග තිබ්බේ ළමයි මෙන්න මෙහෙම නේද? හරිද? හොඳට බලන්න පන්දුවට තිරස් සංරචකයක් තිබ්බ මෙච්චරක සිරස් සංරචකයක් තිබ්බ මෙච්චරක. හැබැයි මං හිතන්නේ දැන් 17.3යි 10.5යි දාලා සුළු කරොත් අපිට වාතයක් වේද කියලාත් හිතෙනවා. මොකද මේකේ මූල 4.1ක් එහෙම තියෙනවා. පයිතගොරස් වටනහම මේකද අපිට ලේසියි මට හිතෙන්නේ වර්ගමූල ගන්න කලින් දාගයත් ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. මෙහෙම කරන්න. මේ දශම සංඛ්‍යාව දාන්න නැතුව මම දැනට මෙහෙම වැඩක් කරන්න. තිරස් පැත්තට තියෙන එක ගත්තොත් ළමයි මෙන්න මේ 20 කොස් 30 ඉතුරුනේ. ඒතර දශම වලට සුළු කරොත් 17.3ක් එනවා. බයි මේ මූලයෙන් වලින් තිබ්බොත් මෙතන 10 කීපල ගියාම 10 මූල 3ක් ඉතුරු වෙන්නේ. ඒතර මේ පැත්තට 10 මූල 3ක් ඉතුරු වෙන්නේ. මේ 10 මූල 3 සුළු කරාට පස්සේනේ මට 17.3ක් ආවේ. මම දැන්න මෙහෙම තියාගන්න. මම භාග වලට යන්න හිතුනොත් භාග වලට යන්න. නැත්තම් මේ මූල සංඛ්‍යාවම තියාගෙන යන්න හිතුනොත් මූල සංඛ්‍යාවම තියාගෙන යන්න. සිරස් එක ගත්තොත් ළමයිනේ සිරස් එක ඉතුරුනේ මට කොයි? මේකනේ 10.5 තමයි වර්ගමූලය ගත්තාම වර්ගමූලය ගන්න කලින් ඒ කියන්නේ කැත විදියට ඉතුරු කරොත් මට කීයක් දෙන්නේ? මේකනේ. ඔව්. මූල 110ක් නේද? මෙතනින්ම වර්ගමූලය ගත්තොත් මූල 110ක් නේ. ඒතර මේ මූල 110ගේ තමයි මට ආවේ 10.5යි කියලා. මම දැන් මේ දෙකම ලියා ගන්න හේතුව මට වාසි සහගත විදියට මම දත්තේ ආදේශ කරන්න ඊගාවට. තේරෙන්නේ නැතින කියන කතන්දරේ. දැන් මේ දෛශික දෙකේ ආනත් දෛශික දෙයන්නේ සම්ප්‍රයුක්තේ ගන්න නම් හරිද? ත්‍රිකෝණේ හරි සමාන්තරාශ්‍රය හරි ඇඳ ගන්න එපා. මම ත්‍රිකෝණේ ඇඳ ගන්නම්. එකක් නිර්මාණය කරලා එක පාදයක් නිර්මාණය කරලා ඒක ඉවර වෙන තැනින් අනික් පාදේ නිර්මාණය කරගමු. ඒ කියන්නේ ත්‍රිකෝණ ක්‍රමයේ සරල කතන්දරේ. ඒතර මම මුල්මින්ම නිර්මාණය කරේ මෙන්න මේ 10 මූල 3 කියන අගය. 10 මූල 3 කියන අගය. දෙවෙනි නිර්මාණය කරේ මේ මූල 110 කියන අගය. තේරෙන්නේ නැතින කියන කතන්දරේ. ඒතර මේක තමයි සම්ප්‍රයුක්තයේ හිටින දිශාව වෙන්නේ. ඒතර අපෙන් අහන්නේ මෙන්න මේ v සම්ප්‍රයුක්තයේ කීයද කියලා අහනවා. මෙන්න මේ සම්ප්‍රයුක්තයේ කීයද කියලා අහනවා. සහයක කොච්චරක් ආනතව යනවද කියලා අහනවා. ඔය කතාව තමයි අහන්නේ. ඊටමත් පහසුයි. පයිතගොරස් දාන්නේ තියෙන්නේ. ඍජුකෝණී ත්‍රිකෝණය. එහෙනම් v සම්ප්‍ර වෙන්නේ ළමයි හොඳට බලන්න. සම්ප්‍රයුක්ත ප්‍රවේගය වෙන්නේ එහෙනම් සම්ප්‍රයුක්ත ප්‍රවේගය වෙන්නේ එහෙනම් මේක වර්ග කරලා එකතු වේ වර්ගමූලය ගන්න බෑ. මේක වර්ග වුණාම ඒක වර්ග වුණාම කීයද දෙන්නේ? 100යි 300ක් නේද? 300යි මේක වර්ග වුණාම 110යි. එහෙනම් එන්නේ වර්ගමූල මේක වර්ග කරාම 300යි මේක වර්ග කරාම 110යි. එතන මට එන්නේ ළමයි වර්ගමූල 410ක් කියලා. දැන් ඔය ළමයිට තේරෙන්න ඕනේ ඇයි මම මෙන්න මේ දශම සංඛ්‍යා ටික මෙතෙන්ට දාගන්න චුට්ටක් හම්බැලි උනේ කියන එක. ඇත්තට මට දැන් මෙතනදී මේ පහසු වුණා වර්ග කරන එක. නැත්තම් මං එන මේ වේදනාවක් විදලා මේ 10.5ම වර්ග කරන්න වෙනවා. මේ 17.3න් වර්ග කරන්න වෙනවා. අන්න ඒ වගේ තැනකදී ඇත්තටම සූක්ෂම වෙන්නේ. හරිද? දැන් මම දැක්ක ගානේ මූල 4.1ද කොහෙද අපිට දීලා තිබ්බා තව.
ඔය මූල 4.1 කියන්නේ 2.03ලු. එහෙනම් දරුවනේ මේක මට ලියන්න පුළුවන් නේද? මේ තියෙන වර්ගමූල 4.1 ගුණ කිරීම 100 කියන එකනේ මේ තියෙන්නේ. එතකොට එන්නේ මූල 4.1 වතාවක් 10නේ. මේක දීලා තිබ්බ 2.03යි 2.03 10න් ගුණ වුණාම ළමයි 20.3යි. තප්පරයට මීටර. ඔක තමයි එතකොට සංප්‍රයුක්ත ප්‍රවේගය වෙන්නේ. සංප්‍රයුක්ත ප්‍රවේගය වෙන්නේ ඕක. ඊට පස්සේ ඉවරනේ අපි තව මොකද්ද හොයන්න ඕනේ? දිශාව හොයලා දෙන්නත් ඕනේ. දිශාව හොයන්න නම් හරිද මම දැක්ක ඒකට නම් අපිට දීලා තිබ්බ දශම සංඛ්‍යාව මොකක් හරි. දශම 6.55 අගයක් තියෙනවා. දශම 6.55 අගයක් දීලා තියෙනවා. ඒතර ඒ කියන්නේ ඔය වගේ අගයක් අපිට එන්න ඕනේ නේද? ඔය වගේ අගයක් එන්න ඕනේ. හරිද? දැන් කෝණි හොයද්දී නම් මෙන්න මෙහිම වැඩක් අපිට කර හැකියි. tan alpha ලියාගත්තා නම් හරිනේ. හරිද? මේ ත්‍රිකෝණෙට tan alpha ලියන්න. tan alpha ලියවොත් ළමයිනේ මට ලියවෙන්නේ සම්මුඛ බෙදීම් පද්දනේ. ඒ කියන්නේ මූල 110 බෙදීම් මේක. ඊතර නම් මම හිතන්නේ පහසු වෙයි. මේ දශම සංඛ්‍යාව විදිහට ලියාගත්තොත් පහසු වෙයි නේ. මේ කෝණ ලියද්දි මේ අගයන් වෙනුවට දශම අගයන් දාගන්න. මූල 110 වෙනුවට 10.5 කියලා දාගන්න. මූල 10 මූල 3 වෙනුවට මේ 10 මූල 3 වෙනුවට දාගන්න 17.3 කියලා. දැන් ළමයි අනිවාර්යෙන් මෙහෙමනේ මට හොඳට සාධාරණව ෂුවර්කමක් තියෙනවා මේ උත්තරේ හරි ගියා කියලා. මොකද දීලා තිබ්බ මූලා කියන්නේ එහෙම ආවා. ඒතර අනිවාර්යෙන් මේක දැන් අතින් බෙදලා අවශ්‍යතාවයක් නේ නේද? අනිවාර්යෙන් ඕක බෙදුවට පස්සේ ওই දීලා තියෙන 0.6.55 එන්න එපා. හරිද? ඒක නිසා මම කෙලින්ම එක ලියනවා. 0.6.55 කියන අගේ ලියනවා. දීලා තියෙන උදවක් විදියටනේ. එන ඇල්ෆා කියන එක එන්න ඕන ওই දීලා තියෙන කෝණේ. හරිද? ඇල්ෆා කියන එක එයි එහෙනම් මට 31යි කලා 11යි. 31යි කලා 11යි. 31යි කලා 11යි. තේරෙනවද කියන කතන්දරේ? ගානක් නීට් එකට පිළිවෙලට හදන්න පුරුදු වෙන්න. ඒක හරි ලස්සන මේ පුරුද්ද. ගොඩක් කට්ටියට නැති දෙයක්. පිළිවෙලකට වැඩක් කරන එක. මම නිතරම ඔයාලට පුරුදු කරන්න හදන එක. ඒතර ඕක තමයි මේ ගානේ මුල් කොටසේ தත්ත්වය. ගානේ මුල් කොටසේ தත්ත්වය තමයි මේ මන් ලියවේ. හරිද? ගානේ ඉතිරි කොටසට යන්න කලින් මේකේ මම ගත්ත වැදගත් ප්‍රතිඵල මොනවා හරි මට ඉස්සරහට ඕන වෙයිද කියලා චුට්ටක් බලලා බෝඩ් එකේ පැත්තකින් එහෙම ලියන්න. මම කෝකටත් මේ හොයාගත්ත පිළිතුරු ටික මේ පැත්තකින් ලියාගෙන යන්න. මට අවශ්‍යතාවයක් වෙන්න පුළුවන් නේද? රූපේ මකන්න නැතුව තියාගන්න. හැබැයි මේ අර උපරිම උස අරවා මේවා ටික චුට්ටක් මම ලියලා තියාගන්න. එස්ටයි මීටර 5යි ආයි මොනවද වැදගත් ඒවා. තිරස්සන් රචකයා පන්දු අල්ල ගන්න වෙලාවේදී තිරස්සන් රචකයා ආවා කීයක්ද? මේදී 10යි මූල 3ක්. සිරස් එක ආවා මූල 110ක්. මේකේ සංඛ්‍යාත්මක වටිනාකම ගත්තොත් 17.3යි. හරිනේ? මේකේ සංඛ්‍යාත්මක වටිනාකම ගත්තොත් 10.5යි. මේ දෙකේ සම්ප්‍රේය ගත්තහම අපිට ආවේ කීයද? 20.3යි. ඕන වේද නැද්ද මන් දන්නේ නැහැ. මම කෝකටත් කියලා ලියාගත්ත බෝඩ් එක මකන්න වෙන හින්දා. හරි. ඔහොම තියාගන්නම් දැන්ට. ඒතර හදිසිය මට ඕනේ වුණොත් මට එතනින් ගන්න පුළුවන්. හරි. මේ විදි මං හිතනවා දැන් ඉතින් පිළිතුරු මේවා කලින් try කරලා මේ නිවැරදි කරගන්න ගමන් ඇත්තේ කියලා මං හිතනවා. නැත්තම් අසාර්ථකයි වැඩි. ඊට පස්සේ කියනවා පිටින් ගිලෙන පන්දු රකින්නා වෙත පැමිණෙන විට ගත වී ඇති කාලය. මෙන්න මේ පන්දුව මෙතෙන් එන කාලය අහනවා. ළමයි මෙහෙම වැඩන්නේ දෙයක කරන් තින ආයි චලිත සමීකරණ යන්නේ මුළු චලිතයට හොඳ ළමයි වගේ අපි දාමු. හරිද? මුළු චලිතයට අපි දානවා චලිත සමීකරණය. කාලෙනේ හොයන්න ඕනේ. දැන් කාලය හොයන්න ඕනේ. හරිද? දැන් මේ අවසාන ප්‍රවේගය හිමත් දන්න හින්දා ඕනම සමීකරණයක් දාන්න පුළුවන්. හරිද? S = ut ධන භාගයේ at වර්ගය දාලා තමයි ඔයාලට හුඟක් හුරුවක් ඇත්තේ පියාසර කාලේ හොයන එක.
හැබැයි මෙතනදී එහෙම අවශ්‍යතාවයක් හැදෙන්නේ නැහැ. හේතුව අපි දැන් මේ සිරස් ප්‍රවේගයම හොයාගත්තා. නෝමල් පන්තියේදී අපි ගණන් try කරද්දී එහෙම කර අඩුයිනේ. අවසාන ප්‍රවේගي දන්නේ නැහැ කියලා හිතලා පියාසර කාලේ හොව වගේ තමයි හුඟක් වෙලාවට ගියේ. තේරෙන්නේ නැතිනේ මං කියන කතන්දරේ. එතකොට දරුවනේ මේකෙදි මං දාන්නම් සිරස් ඉහළට v සමාන u ධන ATයක් වගේ දාන්න. දේශීයම කාලේ හොයන්න පුළුවන් වෙයි අපිට. ඒතර ළමයි මේ දිශාව හැම වෙලෙම මතක තියාගෙන දාන්න. මෙතෙන් දාන්න ඕනේ අවසාන ප්‍රවේගයනේ දරුවනේ. එතකොට මෙන්න මුළු පියාසර කාලේ මෙතන තමයි අවසාන ප්‍රවේගය තියෙන්නේ. මේකේ තියෙන්නේ 15ට. මම හැබැයි චලිත සමය දාලා තියෙන ඉහළටනේ. එහෙනම් මේක ධනාගය යන්නේ මේ ඍණාගයක් විදිහට මෙතෙන්ට ආදේශ වෙන්න ඕනේ. 15ට වැටෙද්දි ප්‍රවේගය 10.5යි. අපි ඒක හොයාගත්තා. හරිද? ඒතකොට ළමයි ඍණ 10.5ක් විදිහට තමයි මේක ලියවෙන්න ඕනේ. සමානයි ආරම්භක සිරස් එක 10යි. 10. මම චලිත සමීකරණය දාන්නේ ඉහළට හැබැයි තොරණේ තියෙන්නේ 15ට. ඒක නිසා මේක ඍණ 10යි. කාලය දන්නේ නැහැ. පියාසර කාලේ දන්නේ නැහැ. පියාසර කාලේ අර විශේෂින්ද ඕනම් කැපිටල් T වගේ සංකේතයකට යන්න. ඒතර මේ ඍණ 10ට මෙහාට ආපුවම ධන 10ට වෙනවා අය. මේ ඍණ 10.5 පැත්තට ධන වෙලා මේකත් එක්ක එකතු වුණා 20.5ක් වෙනවා. ඊතර දරුවනේ යන්න මට පියාසර කාලේ එනවා 10න් බෙදුනම 2.05යි තප්පර කියලා එනවා. තප්පර මෙච්චරක් කියලා එනවා. තප්පර 2.05ක් කියලා තමයි එන්නේ. තේරෙන්නේ නැතිනම් එන කතන්දරේ. හරිද? ඒ වගේ චූටි කාලයක් එන්නේ. ඊට පස්සේ කියනවා මං හිතන්නේ මේ ගානේ මූල 4.4ක අගයක් එහෙම දීලා තියෙනවා. ඔය මූල 4.4ක් නම් අපිට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන මේ අපි මේ v සමාන u ධන ඊට කියන සරල සමීකරණය කියපින්දා. මං හිතන්නේ ඔය දත්තේ ඕනේ වෙනවේ ඇත්තේ අර s සමාන ut ධන භාගයේ at වර්ගයක් වගේ දැම්මොත් කාලේ වර්ගපදයක් එහෙම හැදෙන ඉඳ සමහර විට අවශ්‍යතාවයක් එනෙම ඇති. අපිට ඒ අවශ්‍යතාවය උද්ගත උනේ නැහැ. මං හිතන්නේ මේ ප්‍රශ්නේදී අපිට ඕක දීලා තියෙන්නේ මේ මොකුත් නිසා නෙමේ වෙන චලිත සමීකරණයකින් යද්දී අපිට අවශ්‍ය වෙනවා ඇති. දැන් මේ ක්‍රමයේ වැරද්දක් කියන්න බෑ. අවසාන ප්‍රවේගයම හොයාගෙන ගියා පූර්වට. ඒක නිසා කිසිම වැරද්දක් කියන්න බෑ. ඊට පස්සේ දරුවනේ අපෙන් අහනවා මේ තිරස් පරාසය. තිරසට කොච්චර දුරක් මේක ඇයිද කියන එක. මෙන්න මේ දුර ගැනත් අපෙන් අහනවා චුට්ටක්. තිරස් පරාසය ගැන. තිරස් පැත්තට කීයක් යනවාද කියන එක ගැනත් අහනවා මේ මොහොතේදී. ඒතර ඒක හොයන්නත් දරුවනේ මුළු චලිතයට තිරස් පැත්තට සමීකරණයක් දාන්න වෙන්නේ. එතකොට ළමයි මේ තිරස් පැත්තට සිදුවන චලිතය ඒකාකාර ප්‍රවේගයෙන් සිදුවන්නක් නේ. මොකද ත්වරණයේ බලපෑම තියෙන්නේ 15ට, සිරස 15ට. තිරස් අතට ත්වරණයක බලපෑමක් නැති නිසා තිරස් අතට අපිට දානවා නම් දාන්නේ s සමාන ut. එහෙනම් දරුවනේ මුළු චලිතයට මම දාන්නම් s සමාන ut. මුළු චලිතයට තිරස් අතර දාන්නම් s සමානයි ut කියන සමීකරණය. ඒතර තිරස් පරාසය දන්නේ නැහැ තාම. තිරස් පරාසය දන්නේ නැහැ. තිරස් අතර තියෙන ආරම්භක ප්‍රවේගය වෙන්නේ 20 cos 30. 20 cos 30 අගේ අපි කොහේ හරි හෙව්වා නේද ළමයි? 20 cos 30 අගේ නේද මෙතනදී? 17.3 නේ. තේරෙනවනේ? හරිද? ඒතර 20 cos 30 වෙනකොට දාගන්න 17.3 කියන එක. 17.3 කාලය අපි හොයාගත්ත දැන් නේ. කාලය ඇවිල්ලා 2.05යි. ඒ කාලේ පුරාවටනේ ඕක තිරසට යන්නේ. එතන මේක සුළු කරගත්තා නම් හරි අපි. ඕක සුළු කරගත්තා නම් හරි. එතන මං හිතන්නේ අපිට එනවා අපි ඕක සුළු කරගමු. එක්සෑම් එකේ නේද ලබ් ගණක පොතේම චුට්ට පුරුදු වෙන්න වෙනවා. ඕක සුළු කරාම ළමයිනේ අපිට එනවා 35.465ක් විතර. 35.465ක් විතර. මීටර්. එන උච්චරක් පන්දුව තිරසට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ කියනවා පන්දු රකින්නා හා පිටකරු අතර පැවති ආරම්භක දුර අහනවා. හරි ලස්සන ගානක් මේක. මාරම ලස්සන ගානක් ප්‍රක්ෂිප්ත වලින්ම තියෙන හොඳ ලස්සන ගානක්. හරිද? සාමාන්‍යයෙන් ගානක එක එක රහ තියෙනවනේ ළමයි. හරිද? මේකේ සාමාන්‍යයෙන් අර ප්‍රක්ෂිප්ත වලින් තියෙන හොඳ රහක් තියෙන ගානක්. හරිද?
මෑත කාලේ විභාගයේ A level දැන් ඔයාලගේ ප්‍රධාන ફોකස් එක A level නේ. ඒතර A level වල ප්‍රක්ෂිප්ත මෑත කාලේ නිතරම නිකන් චෙක් වෙලා තියෙනවා. හරිද? ළමයි එන්න පස්වෙනි කොටසට යන්න අපි. පස්වෙනි කොටස කියන්නේ ආරම්භයේදී කොච්චර ગેප් එකක් තිබ්බද කියලා අහනවා ළමයි බැට්ස්මන් අතරයි පිටිකරුවා අතරයි බෝල අතරයි පන්දු යවන අතරයි. එතකොට ආරම්භයේදී තිබ්බ පරතරය කියන්නේ මේකනේ. බැට්ස්මන් හිටියේ මෙතන මේ පන්දුවට පහර දෙන්න හිටියේ මෙතන. පන්දු රකින්න හිටියේ මෙතන. ඒතර මේකනේ මුළු දුර එන්නේ. මේ දුර දැන්නවත් මං හොයාගත්තනේ. මේ දුර හොයාගත්තනේ. එහෙනම් මේ චූටි දුර හොයාගත්තා නම් හරිනේ. එහෙනම් මම මේ දුරට x වගේ දාලා මේ දුර හොයාගෙන ඉන්නවා. ওই දුර හොයාගෙන ඉන්න. ඊට පස්සේ නිකම් එකතු කරන්නනේ තියෙන දරුවනේ. මේ x දුර හොයන්න නම් පන්දු රකින්නටනේ මේ චලිත සමීකරණේ දාන්න වෙන්නේ. එහෙනම් පන්දු රකින්නාට චලිත සමීකරණයක් දාන්නම්ම. පන්දු රකින්නාට මම දාන්නම් තිරස් අතර චලිත සමීකරණයක්. අපි දැන් හිතන්න ඕනේ ගැළපෙන චලිත සමීකරණය. ආරම්භයේදී නිශ්චලයි, තොරණෙත් දන්නවා, අපි කාලෙත් දන්නවා ළමයි. ඇයි කාලේ දන්නවා කියන්නේ? ළමයි මෙන්න මේ පන්දුව මෙතන ඉඳන් මෙතෙන්ට එන්න යනවනේ තප්පර 2.05ක්. ඒතර මේ කාලයේ ඇතුළත මෙන්න මේ කාලයේ ඇතුළත නේද පන්දු රකින්නත් මෙතෙන්ට දිවගෙන ඇවිල්ලා තියෙනවා. තේරෙන්නේ නැතිනේ කියන කතන්දරේ. මේ පන්දුව මෙතෙන්ට එද්දිම පන්දු රකින්නත් මෙතෙන්ට මෙන්න ඕනේ. මේක මෙතෙන්ට එනවත් එක්ක මෙයත් මෙතෙන්ටම දුවගෙන එන්න ඕනේ. එහෙනම් මේ කාලය ඇතුළත තමයි එයා මෙතෙන්ට එන්න ඕනේ. එහෙනම් මම මෙහිම වැඩක් කරන්න. පන්දු රකින්නට මේ පැත්තට කාලයක් දන්නේ කි. අවසාන ප්‍රවේගයේ නැති සූත්‍රයක් දාන්න. S = ut දන භාගයේ t වර්ගය දාන්න. අවසාන ප්‍රවේගයේ නැති සූත්‍රය දාන්න හේතුව උනේ ඉතින් අවසාන ප්‍රවේගයක් මගෙන් අහලත් නැහැ, මට දීලත් නැහැ, මට වැඩකුත් නැහැ. තේරුණා නැතිනේ? එහෙනම් මෙන්න මේ පන්දු රකින්න දුවගෙන එන දුර දන්නේ නැහැ දැන් අපි. දුර දන්නේ නැහැ. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි යාට. එහෙනම් බිඳුව තව t කියන බිඳුවයි. දුවගෙන එන ත්වරණය වෙන්නේ දරුවනේ. දුවගෙන එන ත්වරණය වෙන්නේ 4යි. වතාවක් කාලේ වර්ග වෙන්න බෑ. කාලේ වර්ග වුණාම හරි මේ 2.05 වර්ග වෙන්න ඕනේ. හරිද? 2.05 වර්ග වෙන්න බෑ. ඊතර ඔය 2.05 මං හිතන්නේ මේ මෙන්න මෙහෙම කපිටි වුණ හැකි වුණා නේ. දැන් 2.05 හරිද? දැන් කලින් මට ප්‍රශ්නයක් ආව මතකද? අර කාලය හොයන තැන වරහන් ඇතුළේ අපිට දීලා දෙව මූල 4.4 කියන අගය. අපිට ඕකේ අවශ්‍යතාවයක් ආවේ නැති ප්‍රශ්නයක් ආවනේ මේ විදිහට යද්දි. හැබැයි දැන් මේ මූල 4.4 මං කියව නේද කපිටි වෙලා හිතුවොත් අනිවාර්යෙන් කාලය හොයන්න මොකක් හරි දත්තයක් වෙන්න ඕනේ කියලා. නිකමට මේක ආසන්න ප්‍රථම දශම ස්ථානයට වටේලා බලන්න. 2.0ක් කියන්නේ ප්‍රථම දශම ස්ථානයට වැටෙවුවාම 2.1ක් නේද? හොඳට බලන්න දීලා තියෙන එකද? 2.1 වර්ගය. ඒ කියන්නේ 2.1 කියන්නේ මූල 4.4 වර්ගමූල කියලා නේ දීලා තියෙන්නේ. එහෙනම් දරුවනේ මේක වර්ග කරන්න මහන්සි වෙන්න එපා මෙතන. කරන්න තියෙන කපිටින් වැඩේ මොකක්ද? මේකේ වර්ගය තමයි අනිවාර්යෙන් කීයද? 4.4 කියන්නේ. කලින් ගානෙන් ඉස්සුවේ. හරිද? මොකද ඒක අපිට කලින් ප්‍රයෝජනයක් උන්නේ නැහැ. දැන් ඕම මම ප්‍රයෝජනෙට ගත්තා. ඒතර මේක සුළු කරාම දේවතාවක් 2යි මෙතන. 4.4 ඒවා දෙකක් කියන්නේ ළමයි 8.8ක් වෙනවා මීටර. ඕකට ඉරි ගහලා හරියන්නේ නෑනේ අපි. අපෙන් අහලා තියෙන්නේ පරතරය. එහෙනම් ළමයි මේ දෙන්න අතර තියෙන පරතරය වෙන්නේ r ධන x නේ. පරතරය වෙන්නේ r ධන x නේ. තිරස් පරාසය හොයාගත්ත අපි 35.465යි. 35.465යි. ඒකට එකතු වෙන්න ඕනේ දරුවනේ 8.8. අන්න එහෙනම් පුතාලා අපිට එනවා 5යි 6යි 8යි 4යි 12යි 1යි 6යි 8යි 14යි 1යි මෙච්චරක් එනවා. මීටර 44.265ක පරතරයකින් තමයි දෙදෙනා ඉඳලා තියෙන්නේ. හරි ලස්සන ගානක්. තේරෙනවනේ කතන්දරේ. ඊට පස්සේ අහනවා 6 වෙනි කොටසේ පන්දු රැක ගන්නා මොහොතේ පන්දු රකින්නාගේ ප්‍රවේගය. අන්න දැන් අහනවා ළමයි පන්දු රකින්නා පන්දුව රැකගද්දී
එයාට කොච්චරක ප්‍රවේගයක් තිබ්බාද කියලා අහනවා. හරිද? එතකොට ළමයි වෙන්නේ මෙහෙම දෙයක් නේ. හරිද? පන්දු රකින්න පන්දුව රැක ගන්නවා දැන්. අපි ආයෙත් චලිත සමීකරණයක් දාමු. කාටද දාන්නේ? පන්දු රකින්නාටම තමයි. පන්දු රකින්නාට මම දාන්නම් v සමාන u ධන at වගේ දෙන් දාන්නම් නේද? ලේසියිනේ. හරිද? v සමාන u ධන at යක් දාලා ඒක හොයන්න. තියෙන සරලම සමීකරණයක් දාමු ඉතින්. එතකොට ළමයිනේ මේ පන්දු රකින්න ලබා ගන්න වේගය දන්නේ නැහැ අපි. ආරම්භයේදී නිශ්චලයි 4ක තොරණකින් දුවන් ආවි කියලා තිබ්බ ගානේ. එයාට දුවගෙන ඉන්න වෙන කාලේ කීයද? අපි කාලේ දාගත්ත මෙච්චරයි නේ. කාලේ කොච්චරද? 2.05යි. 2.05යි. ඒතර v ට එනවා මට 4/5 කියන්නේ 20යි නේ. 4/2 කියන්නේ 8යි. 8.2ක් වගේ එනවා. පන්දුව රැක ගන්න මොහොතේදී පන්දු රකින්නට ඔච්චරක වේගයක් තියෙනවා. තප්පරයට මීටර 8ක වගේ වේගයක් තියෙනවා. ගාන මාරම ලස්සනයි සහ රහයි කියන්නේ හේතුව මේකයි. මුළු ප්‍රක්ෂිප්ත වටපිටාවම අහු වෙන ගානක්. හොඳ ගානක්. හරිද? ඊට පස්සේ කියනවා දරුවනේ 7 වෙනි කොටස හරි අපි හැදුවේ අන්ද වෙන 6 නේද? 7 වෙනි කොටස කියනවා චුට්ටක් ඉන්න අපි කොටසක් කොහේ හරි අංක වරද්දන්නද කියේ? තිරස් පරාසය අපෙන් අහලා තියෙන්නේ 5 වෙනි කොටසේ. අංකයක් මොකක් හරි වරද්දගෙන නේ මම යන්නේ. මොකක් හරි අංකයක් වරද්දගෙන නේ අංක ටික හදාගන්න. රෝමි ලක්කම් ගැසිලා තියෙන්නේ මං හිතන්නේ මගේ අතින්. උපරි මුස පළවෙනි එකේ හෙව්වා. තිරස්සා සිරස් අපි හෙව්වා. ප්‍රවේගයේ හෙව්වා. ගත වී ඇති කාලය කියන්නේ 4 වෙනි කොටසේනේ. මෙන්න මෙතන ඉඳන් අංක වැරදිලා තියෙන්නේ මට. ඒක හදාගන්න. මම බැලුවා මොකක්ද දෙන්නේ යන්නේ කියලා. 5 මේක එතකොට 6 වෙනි කොටස නේද? මේක 7 වෙනි කොටස. හරිනේ. අපි ඉන්නේ දැන් 8 වෙනි කොටසේ නා. පෙර පහර දුන් ලක්ෂ්‍ය හරහාම 60 ගාන දෙකකින් එම ප්‍රවේගයෙන්ම පන්දුවට පහර දුන්නේ නම් රැකගත හැකිද කියලා අහනවා. ඔබගේ පිළිතුර පහදන්න කියලා තියෙන්නේ. මෙහෙම සීන් එකක් කියනවා. මෙන්න මේ පන්දුවට පහර දෙන්න 30 ගාන දෙකකින් නැතුව 60 ගාන දෙකකින් යවනවලු. හරිද? එහෙම 60 ගාන දෙකකින් යවුවාම 60 ගාන දෙකකින් යවුවාම මෙතනම පන්දුව රැක ගන්න පුළුවන් වේද කියලා තමයි දරුවනේ අහන්නේ. ගණනය කිරීමකින් පැහැදිලි කරන්න කියලා කොහෙවත් නැහැනේ ඔකේ. ඒතර අපි තර්කේ හොයාගෙන පැහැදිලි කරන්න ඇති. තේරුණා කියන කතන්දරේ. මොකද ලොකු ගාණක් හදලා දැන් අවසාන වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. සාමාන්‍ය රචනා ගානක අවසානයේ පෙනිපෙනී ආයි මුලක ඉඳන් මුළු ලොකු ගාණක් හදවනවා අඩුයි. ඒ ලොල්ලත් එහෙම තමයි. හරිද? එහෙම කට්ටක් දෙන්නේ නැහැ ළමයට. ඔයාලව කණ්ඩ බලාගෙන ඔයාලව විනාශ කරන්න බලාගෙන පේපර් හදන්නේ නැහැ මේ ලෝකේ. මේ ලංකාවේ. හරිද? ඔයාලා වැඩ ගොඩ ගහගෙන ඔයාලා මේක අපිලිවෙලට කරලා තමයි ඔයාලා මේක එපා කරව ගත්තොත් කරව ගන්නෙ. මම ඒක නිතරම කියන දෙයක් ඔයාලට. හරිද? ඒ නිසා ඔයාලව මරාගෙන ගන්න වගේ පේපර් හදන්නේ කවදාවත් හැම වෙලෙම ඔයාලගේ පැත්තේ තමයි පේපර් හදන කට්ටිය ඉන්නේ. හරිද? ඔයාලා මේ පොඩි මනසක් තියෙන චූටි ළමයිනේ. හරිද? ඒතර ඔයාලගේ උඩු පිටියේ කන්න වගේ පේපර් හදන්නේ නැහැ. හරිද? ඒතර දැන් මේකේ හිතන්නකො මෙහෙම දෙයක් ලස්සන කරුණ ටිකක් කියන්න මට මතක විදිහට මේ කරුණ ටික මම අර කලින් ඔයාලට දාපු වීඩියෝ එකේ කතා වුණෙත් නැහැ. හරිද? මං කීවේද මට ඔක්කොම ටික කියන්න බෑ. හැබැයි ගණන් හදද්දි මට වැදගත් කරුණු තිබ්බොත් මම මතක් කරන්නම් කියලා කියවනේ. ඒක නිසා මම මෙතනදී ඒක මතක් කරනවා. මතක් කරන්නේ මේකයි. හරිද? මෙන්න මේ කතාව හරියට මතක් කරගන්න. මේවා හොඳට බලලා යන්න විභාග වලට යන්න කලින් ඈ. අපි දැන් ඉන්නේ 8 වෙනි කොටසේ. 8 වෙනි කොටසේ මම පොඩි සටහනක් දෙන්නම්. හරිද? 8 වෙනි කොටසේ මම පොඩි සටහනක් දෙන්නම්. මේවා තියරි ක්ලාස් වල අයි උපරිම පිළිවෙලට උගන්වලා තියෙන්නේ. කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන උපරිම පිළිවෙලට ඔයාලට උගන්වලා තියෙන්නේ. හරිද? ඒ තරම් පිළිවෙලට වැඩේ කරගෙන යනවා. හරිද? මේකයි කතන්දරේ. එකම තිරස් පරාසයේ ලැබෙන පරිදි කෝණ දෙකක් තියෙන කතාවක් තියෙනවානේ. අර වීඩියෝ එකේ මම අර අංශක 45න් උපරිම තිරස් පරාසයම් වෙන කතාව නම් කීවා. හැබැයි මේ කතාව මට එතනදී කියන්න මතක් වුණේ නැහැ. හරිද? මොකද එතන අපි ෂෝට් නෝට් එකක් ගැහුවා. හරිද? මෙන්න මෙහෙම කතාවක් තියෙනවා ළමයි.
එකම ආරම්භක ප්‍රවේගයක් ඇතැතිව හරිද? එකම ආරම්භක ප්‍රවේගයක් අතැතිව වෙනස් කෝණ දෙකකින් අපිට පුළුවන් ළමයි එකම තැනකට පතනය කරවන්න. හරිද? එකම ආරම්භක ප්‍රවේගයකින් හරිද? එකම තැනකට වැටෙන විදිහට ආරම්භක කෝණ දෙකක් තියෙනවා. ඒක සරලව මෙච්චරයි. එක කෝණයක් θ නම් හිතන්නක u ප්‍රවේගයෙන් θ කෝණයක් ආනතව කෙනෙක්ව විසික්කොත් එයා ගිහින් වැටෙන්නේ මෙන්න මේ වගේ තැනකට කියලා හිතන්නකො. ආර දුරකින් තියෙන තැනකට කියලා හිතන්න. තව කවුරු හරි ශිෂ්‍යයෙක් මෙන්න මේ වගේ ප්‍රක්ෂිප්තයක් කරා කියලා හිතන්නකො. තව කවුරු හරි ශිෂ්‍යෙක් මෙන්න මේ වගේ ප්‍රක්ෂිප්තයක් කරනවා. එයා අනුවරිණ θ කෝණයක් ආනත විසිකනවා. හැබැයි u ප්‍රවේගයෙන්ම තමයි අනුවරිණ θ කෝණය කියන්නේ. ඒතකොට ළමයි මෙයාලා යන උසවල් වෙනස් වෙනවා. හැබැයි මෙන්න මේ වැටෙන තැන නම් එකමයි. හරිද? වැටෙන තැන නම් එකමයි. යන උස වෙනස් වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. හැබැයි එකම තැනකට තමයි වැටෙන්නේ. එන එකම තිරස් පරාසය ලැබෙන කෝණ දෙකක් තියෙනවා කියන කරුණ මතක් කරගන්න. එකම තිරස් පරාසය ලැබෙන කෝණ දෙකක් තියෙනවා. එක කෝණයක් තිරස එක θ නම් අනිත් එක අනුවරින් θ. ඒත් එක්ක මතක තියාගන්න මෙයාලා යන උසවල් වෙනස්. හරිද? හොඳ ළමයි වගේ මේ මතක තියාගන්න. මේ ඉහළ යන උසවල් වෙනස්. h1 h2 වගේ උසවල් දෙකක් හිටින්නේ. හරිද? තේරෙනවනේ කියන කතන්දරේ. ඔයා පැහැදිලි කරගන්න ලේසි ඔයාලට. මොකද මම කලින් වීඩියෝ එකේ ඔයාලට දැම්මා MCQ සඳහා මෙන්න මේවා මතක තියාගන්න කියලා තිරස් පරාසයට සූත්‍රයක් දැම්මා. r සමාන u වර්ග sin 2t ට බෙදීම g කියන සූත්‍රය. ඊට පස්සේ තිරස් පරාසයට ඊට සුපරිමුසට දැම්ම u වර්ග sin වර්ග t ට බෙදීම 2g කියලා සූත්‍රයක්. ඊට පස්සේ පියාසර කාලේට t සමානයි 2u sin t ට බෙදීම g කියලා සූත්‍රයක්. ඒතර ඒ වගේම වල ලස්සන තර්ක හැදුවේ හැකියි. උපරිමුස වෙනස් වෙන්න ඕනි කියලා තේරෙන්න එපා ඕන පොඩි කෙනෙක්ට. ඇයි මේ ආනතිය වෙනස් වෙච්ච ගම. හරිද? වැඩි කෝණයට වැඩි උසක් යන්න බෑ. තේරෙනවනේ කියන කතන්දරේ. කාලවල දෙකකින් තමයි අනිත් එක වැටෙන්නේ. එකම කාලයකදී වැටෙන්නේත් නැහැ. කාලයන් දෙකකදී වැටෙන්නේ. ඒකට හේතුව වලට තේරෙන්න ඕනේ. ඒකට හේතුව ඉතින් සරලයි. මොකද්ද? පියාසර කාලයේ ප්‍රකාශනයේ මොකද්ද මං කිව්වේ 2u sin t බෙදීම g වගේ කන්නේ. ඒතර මේ කෝණය වෙනස් වෙනවා කියන්නේ කාලයේ වෙනසක් තියෙනවා. ඒතර කාලයන් දෙකකදී තමයි මේක පතනය වෙන්නේ. මෙතෙන්ට t1 කාලයකදී පතනය වුණොත් මෙතෙන්ට t2 කාලයකදී වගේ තමයි පතනය වීම සිද්ධ වෙන්නේ. තේරෙන්නේ නැති නේද කියනදී? හරිනේ. ඒතර දැන් අපෙන් අහන්නේ කලින් තැනම පන්දුව අල්ලන්න පුළුවන්ද කියලානේ. මෙච්චරයි කතන්දරේ. හරිද? මුලින් 30න් විසිකපු එක දැන් 60න් යවන්නේ. හරිද? මුලින් තප්පරයට මීටර් 20කින් 30ක කෝණයක් ආනද යවුවේ. හරිද? දැන් යවන්නේ 60ක කෝණකින් තප්පරයට මීටර් 20ෙන්මයි. එකම ආරම්භක ප්‍රවේගය තියෙන්නේ 20කම තමයි යවන්නේ. තේරෙනවනේ කියන කතන්දරේ. හැබැයි කෝණේ 30 අනිත් වෙලාවේ කෝණේ 60යි කියන්නේ මෙන්න මේ කතාවට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. එකක් 30 අනුවරිණ 30 කියන්නේ 60 කියන කෝණේනේ. එකම තිරස් පරාසය හම්බ වෙන කෝණ දෙක. එහෙනම් අපිට කියන්න පුළුවන් දේ මොකද්ද? ආරම්භක ප්‍රවේගය එකම නිසා 30න් යවුවත් 60න් යවුවත් වැටෙන්නේ එකම තැනට. ඒ කියන්නේ මෙතෙන්ටම තමයි වැටෙන්නේ ආය. ඒකේ කතා දෙකක් නැහැනේ. ආරම්භක ප්‍රවේගය එකම නිසා 30න් යවුවත් 60න් යවුවත් මෙතෙන්ටම තමයි වැටෙන්නේ. හැබැයි අපෙන් ගානේ අහලා තිබ්බේ පන්දුව රැක ගන්න පුළුවන්ද කියලා නේද? පන්දුව රැකගත හැකි වේද කියලා අහන්නේ. ප්‍රශ්නයක් තියෙනවානේ හැබැයි. හරිද? මෙතෙන්ටම ආවට හරි මෙතෙන්ටම එනවා. මෙතෙන්ටම ආවට හරි මෙතෙන්ට එන්න ගත වෙන කාලය වෙනස් වෙනවානේ. කාලය වෙනස් වෙනවානේ ළමයි. මේ යන උස වෙනස් වෙනවා, කාලය වෙනස් වෙනවා. මෙන්න මෙතන කියපු කතන්දරේ. යන උස සහ කාලය වෙනස් වෙනවා. තේරෙනවනේ කියන කතන්දරේ. එතකොට මොකද්ද මේක වෙන්නේ යන්නේ අපිට? මේ තිරස් පරාසයකමයි. හරිද? මේ x කියන දත්ත ගත්තොත් x කියන දත්ත වෙනස් වෙනවනේ. මේ දුර වෙනස් වෙනවා දැන්. හරිද? මේ දුර වෙනස් වෙනවා. දැන් මෙතෙන්ට තමයි වැටෙන්නේ. හරිද? මෙතනම අල්ල ගන්න පුළුවන් වේද කියලා තමයි අපෙන් අහන්නේ. මොනවද තව වෙනස් වෙන්නේ අපි? මේකේ රාශියෙන් ගත්තොත් අපි හරි r එකමයි මෙතෙන්මයි වැටෙන්නේ. මෙතෙන්ට එන කාලයේදී
ඒ කාලය ඇතුළත මෙයා දුවන් වෙනවා. හරිද? ඇත්තටම මෙයා ඒ කාලය ඇතුළත දුවන් වෙන දුර අඩුද වැඩිද වෙන්නේ කියලා එවුණා හරි නේද? ඒ වගේ කෝණයක් නෙවෙන්නේ නේද? කාලෙට මොකද්ද වෙන්නේ? තාමත් මෙයා මෙතනමනේ ඉන්නේ. ඒ කියන්නේ මෙතන නෙමෙයිනේ. මෙතනින් අල්ල ගන්න බැරි වෙනවා. එතනින් අල්ල ගන්න බැරි වෙනවා ඇත්තටම. ඇයි එහෙම මං කියන්නේ? තාමත් මේ දෙන්න එකම ગેප් එකෙන් ඉන්නේ. ગેප් එක වෙනස් වුන්නේ නැහැ නේ ළමයි. ગેප් එක වෙනස් වෙන කතාවක් ගන්න දීලා තිබ්බේ නැහැ නේද කොහෙවත් අපිට? නෑනේ. ગેප් එක වෙනස් වෙන කතාවක් කොහෙද දීලා දෙන්නේ? ඒතර හිතන්නකෝ මේ පන්දු රකින්න මෙතනම ඉන්නවා. පන්දුවට පහර දෙන්න මෙතනමයි ඉන්නේ. හරිද? පන්දුව මෙතෙන්ටමත් එනවා. හරිද? ඒතර දැන් මෙතන ඉඳන් පන්දුවට මෙතෙන් එන කාලේ වෙනස් වෙනවා. හරිද? හැබැයි මෙයා දැන් කලින් මේ කාලය අරගෙනම ඉන්නේ. ඒතර ඇත්තටම පන්දුව ගිලිහෙන්න නේ chance එක තියෙන්නේ. පන්දුව ගිලිහෙන්න නේ chance එක තියෙන්නේ. ඔය කතන්දරේ පැහැදිලි කරන්න. හරිද? ඔය සිද්ධිය පැහැදිලි කරන්න. මෙන්න මේ කතාවයි. හරි මේ කතාවයි. අර කාලයන්ගේ වෙනස පාවිච්චි කරලා පැහැදිලි කිරීමක් කරන්න. බැරි වුණොත් මගෙන් අහන්න. බැරි වුණොත් මගෙන් අහන්න අනිවාර්යයෙන්. හරි. මං හිතන්නේ ඒක අපිට තව එක කොටසක් ඉතුරු වෙන්නේ එහෙම බැලුවොත්. තව එක කොටසක් ඉතුරු වෙනවා. ඒකටත් යන් හිමීට. මෙයා හරියට සටහනක් දාගන්න හොඳ ළමයි වගේ. හරි. අන්තිම කොටසටත් යන් ඊට පස්සේ අපි අන්තිම කොටසටත් යමු අපි. අන්තිම කොටසේ තියෙන්නේ මොකද්ද? ප්‍රස්තාරයක් අඳවන්න නේ තියෙන්නේ. අන්තිම කොටසට යන් අපි මොකද්ද තියෙන්නේ? අන්තිම කොටසේ අපිට දීලා තියෙනවා පන්දුවේ තිරස් හා සිරස් ප්‍රවේග සංරචක සඳහා වෙනම ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳින්නලු. ළමයි ඒක මං අඳින්න යන්නේ නැතුව ඉන්න. තීරි නෝට් එක කතා කරපු එක නේද? තීරි නෝට් එකේ දෙමේ නෝට් එකේ දුන්නේ නැහැ. පන්තිය ගණන් කතා කරලා තියෙන ඕන තරම්. ඒක බැරි වුණොත් ඒකත් අහන්න. එතන මේක තමයි අපිට තිබ්බ ප්‍රක්ෂිප්ත ගැටලුව. හොඳ ගානක් මං අන්තිම කෑලි දෙකට විතර පැහැදිලි කිරීම දුන්නේ නැහැ. හරිද? ඒක බැරි වුණොත් අහන්න අනිවාර්යයෙන්. ඒතර මේ වගේ හොඳ ප්‍රශ්න කරලා ඔයාලා හොඳට විභාගෙට සූදානම් වෙන්න. තියරි විතරක් දැනගෙන ඉඳීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ කවදාවත්. හේතුව ෆිසික්ස් කම්බයින්ඩ් මැත්ස් කියන්නේ ළමයි තර්ක වලින් ගොඩ එන සබ්ජෙක්ට්. කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක නම් මගේ කෝණයෙන් මම දකින්නේ half logical, ඒ කියන්නේ තර්ක තියෙනවා, half චුට්ටක් අර theoretical පැත්තත් ගොඩක් තියෙනවා. හරිද? ඒක half වගේ බැලන්ස් එකක් මට නම් දෙන්නලා තියෙන්නේ. හැබැයි දැන් සාමාන්‍ය ෆිසික්ස් කම්බයින්ඩ් මැත්ස් ගත්තොත් මේවා තර්කම තමයි. ඒ නිසා තර්කය අල්ලන්න පුරුදු වෙන්න. ඒතර මේ වගේ ඉතුරු ගණන් ටිකෙත් මම ඩිස්කෂන් ටික අරන් එනවා. හරියට මේකෙන් හොඳට මේ වපසිරිය අල්ලගන්න, ප්‍රක්ෂිප්ත වපසිරිය හොඳට අල්ලගන්න, අමතකය මතක් කරගන්න සහ මේ බැරි කෙනෙක් ඉන්නවනම් මේ වගේ චුට්ටු දැන් අල්ලගන්න try එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ ඩිස්කෂන් එකේදී හම්බ වෙමු.